ඉඩම් කාර්යාලයෙන් ඔප්පුවක කොපියක් ගන්න හරි ඔප්පුවක් ලියාපදිංචි කරන්න හරි ඇත්තටම කීයක් යනවද දන්නවද? අතරමැදියන්ට අහු වෙන්න කලින් මේක අනිවාර්යයෙන්ම බලන්න. ගොඩක් අය දන්නේ නැහැ ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ඔයාට සේවා ලබා ගන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. ඒ තමයි සාමාන්‍ය ක්‍රමය සහ කඩිනම්වර ක්‍රමය. උදාහරණයක් විදිහට ඔයාට ඔප්පුවක පිටපතක් ගන්න ඕන නම් සාමාන්‍ය ක්‍රමයට යන්නේ රුපියල් 600යි. හැබැයි ඔයාට ඒක ඉක්මනින්ම ඕන නම් කඩිනම් සේවයට යන්නේ රුපියල් 1000යි. ඒ වගේම ඔයාගේ විකුණුම් ඔප්පුවක් ලියාපදිංචි කරගන්න සාමාන්‍ය ගාස්තුව රුපියල් 120යි. කඩිනම් සේවයට රුපියල් 1000යි. මේ දේවල් ඔයාටම කෙලින්ම ගිහින් කරගන්න පුළුවන්. නිකරුණේ රුපියල් දහස් ගණන් අතරමැදියන්ට ගෙවන්න ඕන නෑ. මේ තියෙන්නේ රජයේ අනුමත නිල ගාස්තු සටහන. මේ වගේ දේපල ගනුදෙනු ගැන ඇත්තම තොරතුරු දැනගන්න නම් මේ වීඩියෝ එක දැම්ම සේව් කරගන්න. ඒ වගේම idam.lk අපිව ෆලෝ කරන්න අමතක කරන්න එපා. ඔබේ සිහින නිවස ඉඩම අදම සොයන්න idam.lk